Hi guys, welcome our YouTube channel. අද උදේ 5:40යි. ඉස්කෝලේ නිවාඩු දුන්නා. ඒ හින්දා අපි ගෙදර යන්න හදන්නේ. අපි යන්නේ හයිවේ එකේ. ඉතින් අපි හයිවේ එකේ යන එක්ස්පීරියන්ස් එක ගොඩක් කටියට දැනගන්න ඕනනේ. හයිවේ මේ වාහනේ කොහොමද බැටරිය වැඩ කරන්නේ, කොච්චර කිලෝමීටර් ගාණක් යන්න පුළුවන්ද, ඔය විස්තර ගොඩක් අය අපෙන් අහනවනේ. ඉතින් ඒක නිසා අපි හිතුවා ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඇයි අපි උදේ පාන්දරම යන්නේ? අපේ බබාලා නිදි අතරේ තමයි අපි ගමන යන්න හදන්නේ. නැත්තම් යන්න අමාරුයි, වීඩියෝ කරන්න කොහොමවත් බෑ, යන්නත් බෑ. ඒ නිසා අපි පාන්දරම යන්න පිටත් වෙනවා. අපි යන්නේ අම්බලන් තොටේ ඉඳලා අම්බලන් ගොඩ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. අපි මෙතනින් අඟුරුකොළ පැලැස්සෙන් තමයි දාන්නේ හයිවේ එකට. ඊට පස්සේ පද්දේ කුරුදුගහ හැතැම්මෙන් තමයි එක්සිට් කරන්නේ. අපි දාන්නම් තියෙන කිලෝමීටර් ගාන. අපි බලමු මේ කිලෝමීටර් ගානම යනවද, රේන්ජ් එක කොහොම වේද, අඩු වෙයිද, වැඩි වෙයිද. මම නම් හිතන්නේ 220ම යන්න බැරි වෙයි. අපි දැන් මීටරේ බලමු කොහොමද තියෙන්නේ මීටරේ කියලා. හොම තමයි ඩෑෂ්බෝඩ් එක තියෙන්නේ. 99 බැටරිය තියෙන කිලෝමීටර් 220ක් යන්න පුළුවන් කියලා වැටෙනවා. මම ට්‍රිප් එක 0 කරලා තියෙන්නේ. මෙතන ඉඳලත් කිලෝමීටර් 5ක් තියෙන 5 යන්නේ 10ක් විතර තියෙනවා හයිවේ එන්ට්‍රන්ස් එකට. අපි එතෙන්ට ගිහිල්ලාත් මීටරේ පෙන්නන්නම්. bye bye අම්බලන්තට. ඊළඟ මාසේ නැවත හම්බ වෙමු. අපි මේට ගෙන යන්නේ AC නැතුව. මොකද දෙපාන්දර පට්ට සීතලයි. AC දැම්මම වෙවුලනවා. නිසා AC නැතුව දැන් ඔය බැටරිය 97ක් වෙලා තියෙනවා. 99යිනේ තිබ්බේ. 102කින් කිලෝමීටර් 7.7ක් ගිහිල්ලා. බැටරිය නැතුව මේ AC නැතුව ලොකු රේන්ජ් එකක් යන්න පුළුවන් මට හිතෙන්නේ. චෙක්අප් එකක් කරලා ඔයාලට දාන්නම් පස්සේ. මේකෙන්ම බලා ගන්නත් පුළුවන් ඔයාලට. දැන් අපි කිලෝමීටර් 15ක් 10ක් 15ක් විතර යනවා AC නැතුව. ඒක බලා ගන්න පුළුවන් යන රේන්ජ් එක. දැන් හුඟම ගේට්ටුවේ හරවන්න හදන්නේ තියෙන දක්ෂිණාදිවේගී මාර්ගය අඟුරුකොළ පැලැස්ස පිවිසුම. සද හයිවේ. අපි හයිවේ කලින් ගියා. අපිට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් හදිස්සියටනේ ගමන් දෙකක් ගියානේ අපි. ගමන් දෙකක් ගියා. කොළඹ ඉඳලා කඩුවෙල ඉඳලා ඔව් අයි බබා. කඩුවෙල ඉඳලා අම්බලන් ගොඩට ගියා. කඩුවෙල ඉඳලා කොහෙද මේ කුරුඳුගහ හැතැම්මට ගියා. කුරුඳුගහ හැතැම්ම ඉඳලා අඟුරුකොළ පැලැස්සට අපි මේ හයිවේ යන තුන්වෙනි ගමන. ඔන්න දැන් හුඟමින් හරවන්න හදන්නේ. හුඟමින් හරන්න හදන්නේ අපි. අඟුරුකොළ පැලැස්සට යන්න ඕන. අපි දැනුත් ඇවිල්ලා කිලෝමීටර් ඩෑෂ්බෝඩ් එක වෙන්නන් කිලෝමීටර් 16.3ක් ඇවිල්ලා දැනුත් 4ක් විතර ඇති. ඔන්න අටේ බබා මීටර බෝඩ් එකක් ගන්න. 19.2 කිලෝමීටර් ඉස්සරහට වෙන්න ඇවිල්ලා. දැන් පේනවා 220යිනේ යන්න තිබ්බේ. දැන් අපිට 224ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. 223.
AC නැතුව හොඳට එන්ජොයි කරා නේ මට හිතෙන්නේ. යම් දෙයක් අතෙන්ටම යනවා. නම් ඉතින් බේරෝනේ කිලෝමීටර 220 යන්න වෙන්නේ දැන් 224ක් යන්න පුළුවන් කියලා වෙන්න. 24ක් ගිහලා තා 200ක් යන්න පුළුවන් කියලා. AC නැතුව මේ අනිත් එක මේ අපි යන්නේ හම්බන්තොට. දැන් මේ යන්නේ අගුණකොළ පැලැස්ස. අපි යන්නේ මේ තැනිතලා ප්‍රදේශයක. හොඳේ කඳුවල මේ මට බයින්න එපා. කඳුවල මේක වෙනස් වෙනවා. ඉතින් මේ කඳුවල අපි ගියේ නෑ අනිවාර්යෙන් දැන් ගාලි පැත්තේ කඳු තියෙනවනේ නේ. නේ? ඇල්පිටිය අපි මේ පැත්තේ යනවා අනිවාර්යෙන් ට්‍රිප් එකක් ඔයාලට කඳුවල කොහොමද රේන්ජ් එක වැඩ කරන්නේ කියලා. එහෙම වැඩක් නැහැ නුවරඑළිය. ඒ වගේ පැත්තක තමයි යන්නේ. නුවරඑළිය යන් ඉතින් පස්සේ දැන් අපි යාපනේත් යන්න හිතන් ඉන්නේ. බලමු. ඔය හිතන්නේ. මෙන්න අගුරුගල ටවුන් එක. හරවනවා දකුණට. මෙතන ඔහෙ දැක්කේ නෑනේ හදනවා ඔයව. වැව මැද මේ එකක් ගහන්න හදන්න. මොකද? ඒක වැහිලානේ ටිප් බලනවා. වීඩියෝ එකට ගියා. වැව මැද මොකක් හරි මේ එකක් කම්බාන එකක් හොටෙල් එකක් මොකක් හරි එහෙම කන්න තැනක් හදන්න. එහෙම තමයි මට හිතෙන්නේ. මාරුනේ. වැව මැද ඉඳන් කන්න පුළුවන්. අංශ බෝට්ටුත් දාය යතන ඕනකම් වේ වගේ. අංශ බෝට්ටු ගදලා කාලා යන්න පුළුවන් වෙනවා මට හිතෙන්නේ. තමයි. මෙතන මේ හයිවේ එකද දාන්න තැන හින්දා වෙන්නේ. ඔව් ඒක තමයි මෙතනින් සෙනග යනවා ඉතින් මේ තෙල් ගහන්නේ නැද්ද තෙල් ගහන්නේ නැද්ද සෙට් එක පහු වෙනවා වෙනදනම් අපි තෙල් ගහගෙන මේ යන්නේ නේ. මෙතනින් තෙල් ගහගෙන යන්නේ තනින් තමයි තෙල් ගහගෙන යන්නේ ඒ කොන්ට්‍රාක්ට් දාන්න ඕන අන්න මං අස්සන් පස්සට එනවා. මේ අවුරුද්දේවත් අය එකයි යනවද? බලමු මේ ළඟ තියෙන පල්සරේට එකයි යන්නේ නැහනේ. අපි කොන්ට්‍රාක්ට් දාමු අන්න පිළිමි වෙන්න ලස්සනයිනේ. අලුත් පුරාණ විහාරය අපි වෙතනින් යන්නේ හැමදාම මේකට පඳුරු දාගෙන යනවා. හරි අයියා බහලා යනවා පඳුරු දාන්න. තාත්තගේ. හයිවේ එකට කිට්ටුවේ මීටර පෙන්නන් කිලෝමීටර 28ක් ඇවිල්ලා අපි දැන් හයිවේ එකට දාන්න කිලෝමීටර 28යි තව 196ක් යන්න ඕනලු 150ක් විතර යන්න වෙනවා තව මට හිතෙන්නේ බලමු අපි ගිහිල්ලා අපි යන්න තියෙන්නේ කොළඹ දෙසට කොළඹට 196යි කොළඹට 196යි ගාස්තු අය කරනු ඇත ඇත්තටම හයිවේ දාන්න දෙයිද අපිට? ලවයිද ගහලා? මම පොඩි වැඩක් කරනවා හයිවේ දාන්න කාලේ. ආවේ අයියා. ටයර් චෙක් කරන්නේ වරුද්දට වගේ. නෑ අපි ස්පෙයාර් වීල් එකක් නෑනේ අපිට. මම ටයර් ටික චෙක් කරනවා ඉතින්. මගේ එක දවසක් හයිවේ එකේදී උලන් ගියා එදා ඉඳලා හයිවේ එක නෙවෙයි හයිවේ එකේ මෙහා දිනේ හයිවේ එකට දාන්න කලින් දැම්ම නම් ඉවරයි අනයක් යන්නලා තිබුණා ඒකින්ද මම ටයර් හතර සාමාන්‍යයෙන් චෙක් කරනවා මම සීට් බෙල්ට් දාගෙනනේ මොකනේ හයිවේ
හදන්නේ මේ වේ. අපි ෂටර්ස් අහනවා AC on කරනවා AC එකට දාගත්තා නම් ඇතිනේ AC on කරා AC එක යන්නේ දැන් මීටර බෝඩ් එක පෙන්නන්න කිලෝමීටර් 196ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා අපි 28ක් ගිහිල්ලා ඕක දෙන්න ටිකට් එක නැත්තම් අස්සරයිනේ. වීඩියෝ එක අපි හයිවේ ගියපු එක මේ අද තමයි ඉතුරු කෑල්ල ගන්න ඊයේ ගන්න උන්නේ නැහැ මාන්සින්ද හැම නින්ද ගියා ඊයේ වීඩියෝ එකේ මම කෑලි දෙකකට දාන්නේ මේ පළවෙනි වීඩියෝ එක මේක අර අපි normal way එකේ ගියපු එක AC නැතුව එතකොට මේ වීඩියෝ ක්ලිප් එක තමයි ඔයාලා දැන් බැලුවේ එතකොට අපි AC නැතුව සාමාන්‍යයෙන් කිලෝමීටර 20ක් ගියොත් තා කිලෝමීටර 4ක් අපිට ඇඩිෂනල් මේක පෙන්නන ගානට වඩා මම ගියපු විදිහට ඇඩිෂනල් යන්න පුළුවන්. එතකොට කිලෝමීටර 20ක් ගියොත් පෙන්නනවට වඩා කිලෝමීටර 4ක් වැඩියෙන් යන්න පුළුවන්. එතකොට කිලෝමීටර 24ක් යන්න පුළුවන්. සාමාන්‍ය මේකේ රේන්ජ් එක තියෙන්නේ කිලෝමීටර 220යි කියලානේ. එතකොට 20 ඒවා බැලුවොත් 11ක් තියෙනවා. එතකොට තව කිලෝමීටර 11ක් කිලෝමීටර 4 ගාන බැලුවොත් තා කිලෝමීටර 44ක් වැඩිපුර යන්න පුළුවන්. එතකොට සාමාන්‍ය රේන්ජ් එක කිලෝමීටර 264ක් වෙනවා. සාමාන්‍යයෙන් 250ක විතර රේන්ජ් එකක් යන්න පුළුවන් මට හිතෙන්නේ AC නැතුව. හරි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඔයාලා අදහස් යටින් කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.